අනේ මේ පාර අපි ට්‍රිප් එක ප්ලෑන් කළේ මන්දාරම් නුවර වගේම රත්කැලේ පතර යන්න. රත්කැලේ පතර යන්න හිටපු හින්දා ඊටත් වැඩිය මේ දවස්වල නුවර දළදා ප්‍රදර්ශනයේ තිබ්බ හින්දා අපිට යන්න පාන්දරින් ගිහින් යන්න ඒක නුවරින් යන්න නැතුව දුර මාර්ගකින් යන්න වෙන හින්දා අපි රෑම ගමන පිටත් වෙන්න පටන් ගත්තා. අපි කොහොම හරි මෙහෙන් පිටත් වෙනකොට රෑ 12ත් පහ වෙලා. නිදි මරාගෙන එක දිගට ගියපු ගමනක් තමයි මේ ගමන. අපි ගමන ප්ලෑන් කරේ පළවෙනි දවසේ රත්කැලේ පතන කැම්පින් කරලා දෙවෙනි දවසේ මන්දාරම් නුවර රිසෝට් එකක නවතින්. මම කලින් කිව්වා වගේ අපිට මේ පාර ගමන නුවරින් ගිහිල්ලා යන්න තිබ්බනම් හරි ලේසි බදුල්ලට යන. නමුත් අපිට යන්න ඕනේ නුවරින් ගිහිල්ලා නෙමෙයි. නුවර මේ වෙනකොට දළදා ප්‍රදර්ශනයේ තිබ්බ හින්දා පාරවල් අවහිර හින්දා කිතුගලින් ගිනිගත් හේනෙන් නුවර එළියට දාලා නුවර එළිය හරහා බදුල්ලට ගිහින් තමයි අපි මේ ගමන යන්න ගියේ. හිතුවට වැඩිය මාර්ගය ගොඩාක් දීර්ඝ වුණා. ඉතින් ඒ වගේම ගමනත් ගොඩක් දීර්ඝ වුණා. හැබැයි ඉතින් ඉර පායනකොටම බදුල්ල නගරයට ආසන්නවට යන්න අපිට පුළුවන් වුණා. කොළ කැඳ බොන්න නැවැත්තුවා. සෑහෙන දුරක් ආවා කඩයක් හොයාගෙන කඩසේරම වහලා අරගෙන මීදුම බාන. මං ඉතින් මෙතනටලා ඉන්න සූතු බුවෝ නැහැලිලානේ අපේ. මේ කට්ටිය මේ බඩු ගන්න පුත්සිට යා බඩුලේ. අයියෝ රෙදි කෑල්ල ගෙනාවේ නැද්ද? බබාගේ? මම ඉඩ්ලි දෙකක් ගත්තා. එයා රොටි ගත්තා. ඩබ්බයි අඬියක් ගත්තා. කාලා බල. බදුල්ල ටවුන් එකේ ෆුඩ් සිටියෙන් අපිට ඕන කරන බඩු මොටර සේරමත් අරගෙන අපි උදේට කෑවෙත් බදුල්ල ටවුන් එකේ ටැමිල් කඩේකින් ඒ කාලේ අපි ගමන ආයේ පටන් ගත්තා මඩොල් සීම හරහා රත්කැලේ පතනට යන්න. මේ ඉතින් ඔයගොල්ලෝ මේ පාර දැක්කහම දන්නවනේ මේ මඩොල් සීම පාර කියලා. පාර හරිම ලස්සනයි සුන්දරයි. මට අනුව නම් මේ විදිහට පාරවල් කිහිපයක් ලංකාවේ තියෙන එකක් ඒ අතරින් එකක් තමයි මේ මඩොල් සීම පාර. ගිනිමැලයක් ගහගන්න දර හොයාගන්න බැරි වෙයි කියලා අපේ කට්ටියන අතරමඟ හැමතැනම නැවතිලා දර කූටු කන්දරාවක් එකතු කරගෙන තමයි ආවි. ඔය පේනවනේ බහල උඩම තියෙනේ රත්කැලේ පතන ඉන්නේ. මේ අපේ කට්ටිය මග දිගට දර හිඳගෙන ඇවිල්ලා ගිනිමැල ගහන්න. ඒ අර වැව බලන්නකෝ එයි. බලන්නම ලස්සනයි. අර පේන්නේ මඩොල් සීම මේ කන්ද මෙන්න මේ කන්දේ මෙන්න මේ කියන්නේ මඩොල් සීම මේ පේන්නේ. මේ තියෙන අපේ කූඩාරම් දෙක අතර ඉන්න අපේ වාහනේ දැනට අවුව තියෙනවා. තව ටිකකින් වැහි වලාකුළක් තියෙන චුට්ටකින් වහි වගේ. මෙතන රෙද්දක් උත් ගහගත්තා.
අපි උයනවා දවල්ට බත් උයලා පරිප්පු උයලා ටෝෆු හදලා සොසේජස් හදනවා බත් එක ලිපේ ටෝෆු එකත් හරි පරිප්පුට පෙඟෙන්න දාලා ටෝෆු මින්සලා කපනවා රත්කැලේ පතන මේ අපේ චූටි බබා වන්න අපි අලුත් සමාජිකයා ට්‍රැවල් කරනවා අපේ ට්‍රැවල් අලුත් සමාජිකයා මාස 5යි හරියට මදට මේ අපේ මෙයා මාස 4 තුනේත් ආවනේ අපිත් එක්ක ඔව් 3 ඉඳන් යනවා ඊට කලින් ඒගොල්ලෝ මාසේ ඉඳන් ඇවිත් ඉතින් අපිත් එක්ක 3 ඉඳන් ගියා ෆිෂින් හට් සඳගල තැන්න සඳගල දැන්නේ අරන් ගිය විදිය තමයි කප්සලම දවල්ට කන්නේ මොනවද දවල්ට කන්නයි හදන්නේ කීරි සම්බබත් තියෙනවා මෙතන තියෙනවා රස කෑමක් ටෝෆු ඉතින් අපි නෝනාගේ රෙසිපි එක කරලා තියෙන්නේ නගට්ස් වල තියෙනවා පරිප්පු තියෙනවා බීමට තියෙනවා මින් ලයිම් මොජිටෝ මොකද්ද නම මොජිටෝ ආන්නේ අයිකන් බබයි මේක ඉන්නවා මේගොල්ලෝ තමයි ඉතින් මේ බබාගේ අයිතිකාරයෝ අපේ වගේ හිටියට අපිත් මේ බබා අපේ වගේ හිටියට හරිම පහසුවෙන් ආව මේ වාහනෙන් තමයි අර ඇතින් අවන්ට පේන්නේ මෙතන මේ හරියේ මේ මඩොල් සීම මේ පේටෙන් දෙක තියෙනවා බැන්නට ගමන් එහි පොදයක් ගියා ඒකම මුළු පළාතම මීදුමෙන් වැහුණා පොදෙත් එක්ක අපිවත් අතරමං වෙලා ගියා අපේ සූටි බබා දොයි සීතේ දැන් මුහුදු බත් වෙලා දිය බත් වෙලා ඉන්නේ ඒ ඇස්සේ මෙයා හදනවා මොකද්ද මේ හොට් චොකලට් එකක් අරිස්ටේ හදනවා පප්පගේ මේක උනේ මේ බඹරගල පතනේ මෙයා දාපු ඇහි නැතුම තමයි මේ තාම වැඩ කරන්නේ කැම්පින් ගියොත් අනිවාර්යෙන් ඇස්සා මගේ වැහි නැටුවා ඒ කියන්නේ සාර්ථකයි මම මෙහෙ ඉන්න මනුස්සයෙක් නෙවෙයි මේ කෝපුලා නරි එයා මොකද මේ රෙඩියුස් කරනවා අයියේ මේක අර ගල දිගේ සීරා බලන්න අරට වහිනවා ඒක ලස්සනයි හොඳටම වහිනවා දැන් පොඩ්ඩක් පෑවුවා
බලාකුළු යනවා හරි. විපතක් නේ වෙලා තියෙන්නේ hina වෙන්න එපා. නෑ විපතක් වෙලා තියෙන්නේ. කඳු පන්ති ටික. ඩඩඩඩ. විශ්තලෝ බලෝ බඩ. සැරෙන් සැරේට වැස්ස එනවා යනවා වහිනවා තේමෙනවා. ඉතින් අපි ගෙනාපු කෑම බිම සේරම හදලා ඉවර කළා. රැට කට්ටිය පොඩි පාටියක් දාන්න කතා වුණා. ඒක කොක්ටේල් පාටියක්. ඉතින් මේ කොක්ටේල් පාටි ලෑස්ති විදිහ තමයි මේ කුමාරි පාටියේ හැම හිමීට කාටවත් කරදරයක් නොවන විදිහට අපේ පාටිය අපි දාලා අපි පාඩුවේ කාලා බීලා නිදහසේ සින්දුවක් රස විඳලා ඒ තැන තියෙන සුන්දරත්වයේ විඳලා කාටවත් කරදරයක් නොවන විදිහට ඉඳලා තමයි අපි අපේ පාඩියක ඉවර කරලා නිදාගත්තේ. सुगंधे භීතිය සහිතව අපි මුහුණ දුන් භයානකම අත්දැකීම විඳගන්න රත්කලේ පතන දෙවෙනි කොටස නරඹන්න අමතක කරන්න එපා.